හොඳයි කවුරුත් එහෙනම් සාදුකාරයක් දීලා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතු සබ්බූපදි පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති. පින්වත්නි, අපි මේ හෙළබිමේ උපන් බෞද්ධයන් හැටියට අපේ බෞද්ධ ප්‍රතිපදාවේ උභය අර්ථ සාධනයක් බලාපොරොත්තු වෙනවා. ඒකෙන් බෞද්ධයන් හැටියට බුද්ධ ධර්මය අදහන්නන් හැටියට බුද්ධ ධර්මය අනුගමනය කරන්නන් හැටියට බලාපොරොත්තු වන වැදගත්ම පළමුවනම දේ තමයි මේ නිවන් අවබෝධ කර ගැනීම. එහෙම නැත්නම් සසර දුකින් සදාටම මිදී නිර්වාණ අවබෝධයක් ලබා ගැනීම හැම බෞද්ධයෙකුගේම ඒකායන අවසාන බලාපොරොත්තුව පරමාර්ථය අධිෂ්ඨානය. ඒ වගේම මේ ජීවත් වෙලා ඉන්න කාලේ යම්කිසි යහපතක් එහෙම නැත්නම් යම්කිසි සුවයක් විඳින්න දුකින් තොර වෙන්න අපිට මාර්ගයක් සලසා ගන්න. ඒ දෙකම බෞද්ධයෙකුගේ පරමාර්ථය. මේ ගෞතම බුදු පියාණන් වහන්සේ දේශනා කර වදාළ බුද්ධ ධර්මයේ බොහොම ගැඹුරු ධර්මයක් තියෙනවා. ඒ ගැඹුරු ධර්මය තමයි මේ පරමාර්ථ ධර්මය. එහෙම නැත්නම් නිවන් අවබෝධ කරගන්නට උපකාර වන උදව් වන අනුගමනය කළ යුතු ධර්මය. ඒ ධර්මය තමයි පටිච්ච සමුප්පාද ධර්මය. පටිච්ච සමුප්පාද ධර්මයෙන් තොර බුද්ධ ධර්මයකුත් නැහැ. බුද්ධ ධර්මයෙන් තොර පටිච්ච සමුප්පාද ධර්මයකුත් නැහැ. ලෞතර බුදු පියාණන් වහන්සේ කෙනෙක් ඒ උතුම් ශ්‍රී මහා බෝධි පාමුල බුද්ධත්වයට පත් වෙලා ලෝකයාට දේශනා කරන එකම ධර්මය තමයි මේ පටිච්ච සමුප්පන්න කියන පටිච්ච සමුප්පාද ධර්මය. ලෞතර බුදු කෙනෙක් බුදු වෙලා බුද්ධත්වයට පත් වෙලා ස්වයම්බු ඥාණයෙන්ම ගුරු උපදේශ රහිතවම තමන්ම ඒ සංසාරේ අනන්ත අප්‍රමාණ කාලයක් පෙරුම් මනුව අවබෝධ කරගන්න ධර්මය පටිච්ච සමුප්පාද ධර්මය. ලෝකයාට දේශනා කරන ධර්මය පටිච්ච සමුප්පාද ධර්මය. ලෝකයාට නිවන් මඟ ප්‍රකාශ කරන්නේ පටිච්ච සමුප්පාද ධර්මය. ඒ නිසා බුදු පියාණන් වහන්සේ කෙනෙක් එදා දේශනා කරපු ධර්මය අද බුද්ධ ශ්‍රාවකයෙක් දේශනා කරන්න පුළුවන් නම් ඒ ධර්මය තමයි පටිච්ච සමුප්පාද ධර්මය. මේ පටිච්ච සමුප්පාද ධර්මයෙන් තොරව යම් කිසි කෙනෙක් ධර්මයක් දේශනා කරනවා නම් ඒක නිවන් මඟට උපකාර වෙන්නේ නැහැ. යම් යම් ලෞකික යහපත සඳහා, සුවය සඳහා, සැපය සඳහා, සුගතිය සඳහා දෙව්ලෝක යන්න අපායෙන් බේරෙන්න පටිච්ච සමුප්පාද නොවන ධර්මයක් තියෙනවා. නමුත් නිවන කියන එක සඳහා නම් පටිච්ච සමුප්පාද ධර්මය යම් ආකාරයකට යම් ධර්මයක් දුරට
අවබෝධ කරගත යුතුමයි, තේරුම් කරගත යුතුමයි. මේ නිසා මම බලාපොරොත්තු වෙන මේ ධර්ම දේශනා මාලාවේ බොහොමයක් තැන්වල බොහොමයක් දේවල මේ පටිච්ච සමුප්පන්න කියන පටිච්ච සමුප්පාද ධර්මය පිළිබඳව තමයි දේශනා කරවදන්නේ. ඒක පරමාර්ථ ධර්ම දේශනාව. මේ පරමාර්ථය එකම පරමාර්ථය නිවීම, නිදහස් වීම, නිවන් දැකීම, නිර්වාණ අවබෝධය. නිවීම තමයි අපි බලාපොරොත්තු විය යුත්තේ. අද මේ පෘථග්ජන ලෝකයා මේ වාණිජ ලෝකේ හැම කෙනෙක්ම 18 ගින්නෙන් දැවෙනවා, තැවෙනවා, පිලිසෙනවා නොයෙකුත් ආකාර වූ ගිනි නිසා. මේ ගිනි සියල්ලටම හේතුව එකම නිදානේ, එකම මූලය, එකම ප්‍රත්‍ය මෙන්න මේ සංඋප්පාද වීම. මේක බුද්ධ ධර්මයේ දේශනා කරලා තියෙනවා, දේශනා කර වදාරලා තියෙනවා සමුදය කියන වචනේ. සමුදය කියන්නේ සංඋදය. එහෙම නැත්නම් සංඋපත. මේ සංඋපත ලැබෙන්නේ වෙන කිසිම හේතුවක් නිසා නෙමේ, තමන්ගේ හිත පටිච්ච වීම නිසායි. ඒ නිසා මෙතන තියෙන මේ වචන හතර පටිච්ච සංඋප්පාද කියන වචන හතර තේරුම් ගත යුතුයි. පටිච්ච උනේ නැත්නම් සංඋප්පාද වෙන්නේ නැහැ. සංඋප්පාද උනේ නැත්නම් අපේ චිත්තසංතානය කිලුටු වෙන්නේ නැහැ. මේ චිත්තසංතානය කිලුටු වෙනවා කියන්නේ අපේ හිත, අපේ චිත්තසංතානය ඇතුලේ ගින්නක් 11 ගින්නක් හට ගන්නවා. ඒ 11 ගින්නම හටගන්න එකම හේතුව තමයි, එකම නිදානය තමයි, එකම මූලික වන ප්‍රත්‍යය තමයි මේ සංඋප්පන්න වීම, සංඋප්පාද වීම. එහෙම නැත්නම් සමුදය ධර්මයක් බිහිවීම. අපි මේ සමුදය ධර්මය දේශනා කරනකොට බුදුහාමුදුරුවෝ චතුරාර්ය සත්‍ය ධර්මයක් දේශනා කළේ මෙන්න මේ සමුදය නිරෝධ කිරීම සඳහායි. යම් කිසි කෙනෙකුට සමුදය නිරෝධ කරන්න පුළුවන් වෙන්නේ මේ සංඋපත ලබන හැටි, සමුදය වන හැටි, එහෙම නැත්නම් සංඋදය වන හැටි දැනගෙන නිවැරදි ආකාරයට අවබෝධ කරගත යුතුයි. මේ සංඋදය වෙන්නේ, සංඋපත ලබන්නේ හැම කෙනෙකුගේම චිත්ත සංතානය තුල. එහෙම නැත්නම් තමන්ම තුල. ඒ සංඋපත ලබන්නේ තමන්ගේම ගති තුනක් නිසා පටිච්ච වීමයි. ඒ නිසා මේ වචන හතර නැවතත් මම විග්‍රහ කර දිය යුතුයි. පටිච්ච කියන්නේ, පටි කියන්නේ බැඳෙනවා. එහෙම නැත්නම් අපි යම් කිසි දෙයකින් මේ සංසාරයට බැඳෙනවා. ඒක තමයි පටි. දැන් මේ පටි ඉච්ඡ කියන්නේ කැමැත්ත. ඉච්ඡ කියන්නේ අපේ හිතේ ඇති වූ කැමැත්ත. ඒක එක පුද්ගලයාගේ හිතේ ඇතිවන කැමැත්ත ඒ පුද්ගලයාටම සීමා වූ, ඒ පුද්ගලයාටම ආත්මීය වූ, ඒ පුද්ගලයාටම පෞද්ගලික වූ කැමැත්ත. හැම පුද්ගලයෙක් තුලම තියෙනවා සංසාරේ පුරුදු කරගත්ත අනන්ත අප්‍රමාණ කාලයක පටන් මහා කල්ප 91ක පටන් පුරුදු කරගත්ත පුරුදු හතරක්. ඒ පුරුදු හතර දිට්ඨ සුත මුත විඤ්ඤත කියන දැකලා පුරුදුයි, අහලා පුරුදුයි, විඳලා පුරුදුයි, හිතලා පුරුදුයි. දැකලා පුරුදුයි ඇහෙන්, අහලා පුරුදුයි කනෙන්, විඳලා පුරුදුයි නාසයෙන්, දිවෙන්, කයෙන්. ඒ වගේම හිතලා පුරුදුයි මනසෙන්. මේ පුරුදු හතර තමයි අර ඉච්ඡ, එහෙම නැත්නම් පටිච්ච වීමට මුල් වන කරුණු හතර. පටි කියන්නේ බැඳෙනවා, බැඳ ගන්නවා, එහෙම නැත්නම් සම්බන්ධ වෙනවා කියන වචනේ ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි. දැන් ලණුවකින් බැඳෙනවා කියන එක ටිකක් කටුකයි, කර්කශයි. නමුත් පටියකින් බැඳෙන එක බොහොම සුවයි. දැන් ඕන කෙනෙක් ඉන්නට පටියක් දාන්නේ ඒක ආරක්ෂා සහිතයි, ඒක සුව පහසුයි. පටිය දාලා යනකොට Tamanගේ ඇඳුම, එහෙම නැත්නම් සරම කියලා හිතමු, කැඩෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා පටි කියන්නේ යහපත් බැඳුමක්. Taman හිතනවා හොඳ බැඳුමක්. ඒ නිසා
ඒ පටි ඉච්ඡ කියන වචනේ තේරුම කැමැත්තෙන්ම බැඳීම. මේ කැමැත්තෙන්ම බැඳෙන එක නිසා තමයි සං උප්පන්න වන්නේ. එහෙම නැත්නම් සමුදය උත්පාද වන්නේ. එහෙම නැත්නම් මේ චිත්තසංතානයේ යම් කිසි ගතියක් උප්පන්න වෙන්නේ උත්පාද වෙන්නේ සං උදය වන්නේ මෙන්න මේ පටිච්ච වීමේ හේතුව. ඒ නිසා සං උපදිනවා. මේ සං කියන දේ තමයි තේරුම් ගත යුතු වැදගත්ම මුළු බුද්ධ දේශනාවම ගෞතම බුදු පියාණන් වහන්සේ එදා 45 වසරක් තුල දේශනා කර වදාළ බොහෝ ධර්ම කාරණා මෙන්න මේ සං පිළිබඳ දේශනාව. ඒ නිසා සංදේශනාවක් අහන්න පුළුවන් නම් සංදේශනාවක් තේරුම් ගන්න පුළුවන් නම් අන්න එතෙන්දී තේරුම් ගන්න පුළුවන් මේ අපි මේ දුක් විඳින්නට මුල් වන දුක් විඳින්නට හේතු වන එකම කාරණා. සං තේරුම් ගන්නකම් අපිට තේරුම් ගන්න බෑ මේ දුක. මේ දුක් විඳින්නේ කවුද? මොකද මේ දුක් විඳින්නේ? මොකද්ද මේ දුකට මුල? මොකද්ද නිදානේ? මොකද්ද හේතුව? මොකද්ද ප්‍රත්‍ය කියන එක තේරුම් ගන්න බෑ. ඒ සියලුම කරුණු තේරුම් ගන්න පුළුවන් වෙන්නේ සං තේරුම් ගත්තොත් විතරයි. ඒ නිසා මම අද බලාපොරොත්තු වෙනවා මේ සං පිළිබඳව සුදු හැඳින්වීමක් කරන්න. නමුත් මේ සං දේශනාව එහෙම නැත්නම් මේ සං පිළිබඳව කරන විග්‍රහය අද දවසේ කළත් මේක ඉවරයක් කරන්න බෑ. හෙට දවසේ කළත් එක දිගටම කරත් මේක ඉවරයක් කරන්න බෑ. ඒ තරම් බොහොම මේක දීර්ඝ විස්තරයක් කරන්න වෙනවා. නමුත් මම බලාපොරොත්තු වෙනවා සුළු කාලයකින් පැයකට කිට්ටු කාලයකින් මේ සම් පිළිබඳව යම් යම් කරුණු බොහොම සුළු වශයෙන් කෙටි වශයෙන් විග්‍රහ කරලා පෙන්නලා දෙන්න. මේ සං කියන්නේ එහෙම නැත්නම් සං උප්පත්තිය ලබන්නේ සං උදය වෙන්නේ පටිච්ච වීම නිසාම බව මම කිව්වා. සං කියන්නේ එකතු කර ගැනීම එහෙම නැත්නම් උපාදානය කර ගැනීම රැස් කර ගැනීම අල්ලා ගැනීම අයිති කර ගැනීම කියන අර්ථයෙන්ුයි සං. එකතු කර ගන්නවට අපි අල්ලා ගන්නවට අයිති කර ගන්නවට ඒ සියලුම වචන වලට සං කිව්වා. මම මේ කියනකොට හොඳට තේරුම් ගන්න පුළුවන් වෙයි මේ ධර්මයේ මේක ඉස්සෙල්ලා ඇහුවේ නැති නිසා මේ සං ටිකක් තේරුම් ගත යුතුයි. අපි මේ අල්ලාගෙන එකතු කරගෙන සම්බන්ධ කරගත්ත බැඳගත්ත උපාදානය කරගත්ත අයිති කරගත්ත දේ සියලුම දේ තමයි අපි සාරයි කියලා හිතන්නේ. එකතු කරගත්ත නැති එකක් Taman කැමැත්තෙන්ම ප්‍රිය භවෙන්ම යමක් එකතු කරගත්තා නම් ඒ එකතු කරගත්තේ ඒකේ යම් කිසි සාරවත් බවක් වටිනා බවක් ඒකේ අර්ථවත් බවක් තියෙන නිසා දකින්න නිසා හිතන නිසා ඒ නිසා මේ එකතු කරගත්ත සාරවත් දේ සියල්ලටම අපි කියනවා සංසාරයි කියලා. එතකොට ඒ සං කරගත්තේ නැත්නම් එකතු කරගත්තේ නැත්නම් අපිට සාරවත් දෙයක් නැහැ. ඒ සාරවත් බවක් දකින්නෙම මේ එකතු කරගත්ත දේවල්. හැබැයි මේ එකතු කරගත්ත හැම දෙයක්ම එකතු කරගත්තේ මම කියනවා රාගයෙන්, ද්වේෂයෙන් සහ මෝහයෙන් කියලා. ඒ වචන තුන පස්සේ අපි කතා කරලා බලමු. දැන් ඉස්සෙල්ලා මේ සං පිළිබඳව බලමු. මේ එකතු කරගන්න කරන සියලුම ක්‍රියාකාරකම් බුද්ධ ධර්මයේ දේශනා කළ සංකාර කියලා. සං කියන්නේ එකතු කර ගැනීම, කාර කියන්නේ එක ක්‍රියාකාරකමක් කරනවා. මේක වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර කියලා මූලිකවම කොටස් තුනකට බෙදෙනවා. වචනයෙන් අපි සංකාරයක් කරනවා නම් එතන යමක් එකතු කරගන්න වචන පාවිච්චි කරනවා. කයෙන් අතින් පයෙන් කයෙන් කොහෙන් හරි එකතු කරගන්න කරනවා නම් ඒක කාය සංකාරයක් බවට පත් වෙනවා. ඒ වගේම යම්කිසි සිටිවිල්ලක් මනසෙන් මනෝන් සංකාරයක් හැටියට පවත්වලා 17 හිතලා කල්පනා කරනවා නම් එතන මනෝ සංකාරයක් වෙනවා. එතකොට වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර කියන මේ තුන් ආකාර වූ සංකාර තවත්
ආකාර කීපයකටම බෙදෙනවා. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනෙඤ්ඤාභි සංකාර. පුඤ්ඤාභි සංකාර කියන්නේ පින් රැස් කරගන්න එකතු කරගන්න කරන සියලුම දේ පුඤ්ඤාභි සංකාර. හැබැයි ඒකත් කරන්නේ අවිද්‍යාවෙන්. මේක පස්සේ තේරෙයි. ඒ වගේම අපුඤ්ඤාභි සංකාර කියන්නේ ඒක නම් කරන්නේ කොහොමත් රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් පව්කම් සියල්ලම දෙයට කියනවා අපුඤ්ඤාභි සංකාර. අනෙඤ්ඤාභි සංකාර කියන්නේ යම් යම් ධානය ලැබලා වර මේ සමාධි ලැබලා ධානය ලැබලා දුතාංග කරලා කරන සියලුම දේ යම් කිසි දෙයක් කරනවා නම් ඒවා අනෙඤ්ඤාභි සංකාර. ඒ නිසා මේ පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනෙඤ්ඤාභි සංකාර කියන සංකාර කොටස් තුනමත් අවිද්‍යා මූලයෙන් කරන සංකාර හැටියට බුද්ධ ධර්මයේ බුදු පියාණන් වහන්සේ දේශනා කර වදාළා. වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර තුනමත් අවිද්‍යාවෙන් කරන්නේ. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනෙඤ්ඤාභි සංකාර තුනමත් කරන්නේ අවිද්‍යාවෙන්. අවිද්‍යාව මූල කොටගෙන. ඒ වගේම මේ සංකාර අතීත සංකාර, වර්තමාන සංකාර, අනාගත සංකාර කියලා කාලත්‍රයකටත් බෙදුවා. මේ නම ආකාර වූ සංකාර සියලුම දේ අවිද්‍යා මූලයෙන් කරන සංකාර. නමුත් අවිද්‍යා මූල සංකාර වගේම බුද්ධ දේශනාවේ බුද්ධ ධර්මයේ කුසල මූල සංකාර කියලා කොටසකුත් ඉදිරිපත් කළා. බුද්ධ ධර්මයේ දේශනා කළා. මේ කුසල මූල සංකාර පිළිබඳවත් හැම කෙනෙක්ම තේරුම් ගත යුතුයි. කුසල මූල සංකාර කියන්නේ අර අවිද්‍යා මූල සංකාර වගේ අර කුණු ගොඩක් එකතු කරගන්න කරන දේවල් නෙමේ. මේ එකතු කරගත්ත කුණු ගොඩ අත්තරින්න, ඉවත් කරන්න, බැහැර කරන්න, අස් කරන්න, එහෙම නැත්නම් චිත්තසංතානයේ හිස් කරගන්න කරන සියලුම ක්‍රියාකාරකම් කුසල මූල සංකාර කියලා කිව්වා. මේකට විසංකාර කියලාත් කිව්වා. එතකොට මේ විසංකාර කියන එක කුසල මූල සංකාරයට ගණයටයි ගැටෙන්නේ. නමුත් අර සංකාර අවිද්‍යා මූල ගණයටයි වැටෙන්නේ. ඒ සංකාර කරනවා නම් යම් කිසි කෙනෙක් එතෙන්දි කරන්නේ යමක් එකතු කරගන්න කරන ක්‍රියාවක්. විසංකාර එහෙම නැත්නම් කුසල මූල සංකාර නම් එතෙන්දි කරන්නේ අර එකතු කරගත්ත අතීතයේ එකතු කරගත්ත යම් කිලිටි කෙලෙස් කුණු ගොඩ බව දැකලා ඒක අස් කරන්න, ඒක ඉවත් කරන්න, ඒක බැහැර කරන්න, ප්‍රහාණය කරන සියලුම ක්‍රියාකාරකම් කුසල මූල සංකාරය එහෙම නැත්නම් විසංකාර. මේ සංකාර දෙපැත්ත තේරුම් ගත්තට පස්සේ අවිද්‍යා මූල සංකාර සහ කුසල මූල සංකාර ඊට පස්සේ දැන් අපි ඉස්සෙල්ලා කිව්වා මේ සංසාර වෙන්නේ මේ එකතු කරගත්ත දේවල්. ඊට පස්සේ සංකාර කරන්නේ එකතු කරන්න. මේ එකතු කරන සියලුම සංකාර වලින් එකතු කරන සියලුම දේ බුද්ධ ධර්මයේ හඳුන්වා දෙනවා සංකත. සංකත කියන්නේ අපි එකතු කරලා හදාගත්ත යම් කිසි දෙයක් තියෙනවා නම් ඒක සංකත. මේ සංකත ධර්මයක් නොවන දෙයක් මේ විශ්වය තුල කිසිම කෙනෙකුට කිසිම දවසක දකින්න බෑ. එහෙමනම් මේ චිත්ත සංකාරය, මනෝ සංකාර, කාය සංකාර වලින් එකතු කරලා හදාගත්ත දේවල් සියලුම සංකත. මේ සංකත ධර්මයක් බිහි වෙන්නෙම සංකාරයක් කරන නිසායි. සංකාරයක් කරන්නේ නැත්නම් සංකත ධර්මයක් බිහි වෙන්නේ නැහැ. ඒ වගේම මේ සංකත ධර්ම හා සමානවම තවත් කොටසක් තියෙනවා. මොකද සංකතයක් නම් අපිට ඇහැට කනට දකින්න පුළුවන්, අල්ලන්න බලන්න පුළුවන්. නමුත් අල්ලන්න බලන්න බැරි, හිතට පේන්නේ නැති නොයෙකුත් සංකාරات කරලා අපි තව සංකොටසක් එකතු කරගන්න. මේක තමයි සංකල්පනා. සංකල්පනා කිව්වේ අපි චිත්ත සංතානය තුල තැන්පත් කරගන්න මේ සංතානයත් අපි පොඩ්ඩක් විග්‍රහ කරගන්න ඕනේ. සංකල්පනා විග්‍රහ කරන්න මුලින් එකතු කළා යම් කිසි කෙනෙක් දැන් මං කියවනේ සං කියන්නේ එකතු කරනවා කියලා. මේ එකතු කරගත්ත සියලුම දේ තැන්පත් කරන්නේ තමන්ගේම
චිත්තසංතානය. එහෙමනම් මේ හැම පුද්ගලයෙකුටම මිනිහෙකුට විතරක් නෙමේ කුරා කුඹයාගේ පටන් මහා බ්‍රහ්මයා දක්වාම හැම පුද්ගලයෙකුටම තියෙනවා චිත්තසංතානය. සංතන්පත් කරන තැන. මේ එකතු කරගන්න සියලුම දේ අපි ඒ චිත්තසංතානයේ තන්පත් කරන්නේ. ඒ චිත්තසංතානයේ තන්පත් කරන දේ ආපහු විඥාණයට පුළුවන් මතු කළා, පීරලා, තෝරලා, බේරලා මතු කළා ගන්න. නැවත නැවතත් අර හරක වමාරලා කනවා වගේ ඒ තන්පත් කරගත්ත නැවත මතු කළා ගන්න පුළුවන්. ඒක තමයි සංකල්පනා කියන්නේ. කල්පනා කිව්වේ පනාවෙන් කරන්නේ පීරණ එකනේ. පනාව කියන්නේ පීරනවා. කල් කියන්නේ අපි අතීතයේ තැන්පත් කර එකතු කරගත්ත ඕනෑම සංකාරයක් කරලා අර සමුදය ධර්මයක් චිත්තසංතානෙ තැන්පත් කළා නම් ඒක පනාවෙන් පීරනවා වගේ අපිටත් සංකල්පනාවක් කරලා අර චිත්තසංතානෙ තැන්පත් කරගත්ත සියලුම සංකල්පනා මතු කරලා ගන්න පුළුවන්. හැබැයි අපි තැන්පත් නොකළ දෙයක් මතු කරන්න බෑ. තැන්පත් කළ දේවල් විතරයි තියෙන්නේ. ඒ නිසා සංකල්පනා චිත්තසංතානයේ තියෙන දේවල් මතු කරලා ගැනීමයි. මේ සංකල්පනා පවත්වීම නිසා සංකත හදා ගැනීම නිසා චිත්තසංතානයේ මේවා තැන්පත් කිරීම නිසා හැම කෙනෙක්ම අර සංසාරයකට බැඳෙනවා. එහෙම නැත්නම් සම්බන්ධ වෙනවා. දැන් සංකාර නොකළොත් ඒ එකතු කරන ක්‍රියාකාරකමින් එකතු කරගන්න දේ සාරයි කියලා නොදැක්කොත් ඒ සාරයි කියලා චිත්තසංතානෙ තැන්පත් නොකළොත් සංකත හැටියට ඒවා සකස් නොකළොත් අපි සම්බන්ධ වෙන්නේ නැහැ. මේ සම්බන්ධ වීම කියන වචනේ තියෙන්නේ සං කියන්නේ එකතු කරනවා, බන්ධ කියන්නේ අන්ධ ලෙස බැඳිනවා. එහෙම නැත්නම් අපි මේ එකතු කරගත්ත දේවල් වලට අන්ධ ලෙස බැඳීම තමයි සම්බන්ධ. මේ අන්ධ ලෙස බැඳින්න නම් අන්ධ කියන්නේ නැහැ. ඒ නිසා මේ සම්බන්ධ වුණේ නැති දෙයක් කිසි දවසක අපිට සංකාර කරලා සංකත හදලා එකතු කරගත්ත දෙයක් වෙන්නත් බෑ. ඒ නිසා අපි මේ විශ්වයේ තියෙන ඔක්කොම දේවල් වලට සම්බන්ධ වෙන්නේ නැහැ. අපිට සාර දේවල්, අපිට ප්‍රිය දේවල් අපි සංකාර කරලා එකතු කරලා චිත්තසංතානෙ තැන්පත් කරගත්ත සියලුම දේ අපි සම්බන්ධ වූ දේ. මේ සංසාර සම්බන්ධය තමයි පුද්ගලයේ තේරුම් ගත යුතු දේ. තේරුම් ගන්නම බැරි දේ මේ සංසාර සම්බන්ධය. මේ සම්බන්ධය තේරුම් ගන්න පුළුවන් නම් යම් කිසි කෙනෙකුට ඒ පුද්ගලයාට ධර්ම අවබෝධයක් ලැබෙනවා. ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි. එතකොට මේ සම්බන්ධය කියන එක තව ටිකක් පොඩ්ඩක් විග්‍රහ කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ සම්බන්ධ වන ආකාරය පොඩ්ඩක් විග්‍රහ කරන්න ඕනේ. ඒ සම්බන්ධය විග්‍රහ කරන්න ඉස්සෙල්ලා මම තවත් 3-4ක් විග්‍රහ කරන්න වෙනවා. දැන් අපි එකතු කරගත්ත එහෙම නැත්නම් අපි කැමැත්තෙන්ම පටිච්ච වෙලා සමුදය ධර්මයකින් එකතු කරගත්ත සම්බන්ධ වූ මේ හුඟක් දේවල් නිසා අපි දන්නේම නැතුව අපේ ඇහැ පිනවනවා, කන පිනවනවා, ඒ වගේම දිව පිනවනවා, මන පිනවනවා, කය පිනවනවා. ඒ නිසා එහෙම ඇහැ පිනවන්න, කන පිනවන්න, දිව පිනවන්න, කය පිනවන්න, මන පිනවන්න කරන සියලුම දේ අපි එකතු කරගන්න දේවල්. මේ එකතු කරගන්න දෙයක් නිසා මෙහෙම යම්කිසි පිනවීමක් කරනවා නම්, ඉන්ද්‍රිය පිනවීමක් කරනවා නම් අපි කියනවා ඒකට සන්තෝෂ. දැන් සන්තෝෂ කියන්නේ මේ එකතු කරගත්ත දෙයින් ඇහැ පිනවීම, කන පිනවීම, දිව පිනවීම, කය පිනවීම, මන පිනවීම, නාසය පිනවීම. මේ ඉන්ද්‍රිය හය පිනවන්න එකතු කරගත්ත දේවල් තමයි සන්තෝෂ වෙන්නේ. හැම පෘථග්ජන පුද්ගලයෙක්ම සතුටටපත් වෙන්නේ, සන්තෝෂයටපත් වෙන්නේ, සොම්නස් වෙන්නේ මෙන්න මෙහෙම දෙයක් එකතු කරගත්තාම. ඇහැ පිනවන දෙයක් රූපයක්, කන පිනවන දෙයක් ශබ්දයක්, දිව පිනවන දෙයක් යම්කිසි රසක්, ඒ වගේම කය පිනවන සුව පහසක්, ඒ වගේම මන පිනවන මතක සටහන. මේ සන්තෝෂ වෙන්නමයි අපි හැම කෙනෙක්ම පෘථග්ජනව හැටියට මේ ලෝකේ තියෙන සියලුම දේවල් ඔහොම එකතු කරගන්න යන්නේ. මේ එකතු කරගත්ත දේවල් ඇහැ පිනවන්න, කන පිනවන්න අපිට හැම අවස්ථාවෙම ඒ ආකාරයෙන්ම, ඒ එකතු කරගත්ත ආකාරයෙන්ම, ප්‍රිය ආකාරයෙන්ම
මනාප පරිදි ඍසි පරිදි පවත්වන්න බෑ. බැරි වුණාම මේක සන්තෝෂයට එකතු කරගත්ත දේ සංతాපයට හේතු වෙනවා. සංతాප කියන්නේ තලප. මෙතන දැන් මේ එකතු කරගත්ත දේ අපි එරෙනවා. සංతాප කියන්නේ තලපෙක වගේ එරෙනවා. ඒ එරුණාම අපිට ඒකෙන් ගොඩ එන්න ටිකක් අමාරුයි. සංతాප මතුවෙන්නෙම අර එකතු කරගත්ත දෙයක් නිසා. ඒ නිසා මේ සන්තෝෂ තේරුම් ගත්ත පුද්ගලයෙකුට සංతాප තේරුම් ගන්නත් පුළුවන්. ඒ වගේම සංවේගයටපත් වෙනවා. අපි එකතු කරගත්තේ යම් දේවල් වල ගින්නක් හට ගන්නවා. ඒ ගින්න හට ගන්නවත් සමගම අපේ ඇතුලේ වේගයක් හට ගන්නවා. එහෙම එකතු කරගත්තේ නැති දෙයකින් වේගයක් හටගන්නේ නැහැ. ඒ නිසා අපි එකතු කරගත්ත බොහෝම දේවල් මේ සංවේගයට හේතු වෙනවා. බැරි වෙලාවත් මේ සංවේග, සංతాප, සංතෝෂ ආදී මේ සියලුම දේ තේරුම් ගත්තොත් අපිට තවත් බොහෝම වචන තියෙනවා කතා කරන්න. නමුත් මේ සම්බන්ධය පොඩ්ඩක් කතා කරලා ඉන්න ඕනේ. මේ සම්බන්ධ වෙන්නෙම දැන් අපි බලමු කුඩා ළමයෙක් හැටියට මේ හැම කෙනෙක්ම උත්පත්තිය ලැබුවා. මේ හැම කෙනෙක්ම දැකලා තියෙනවා ළමයි උපදින කාලේ. ඒ ළමයේ උපදින ගමම්ම උපදුණු ගමම්මත් මේ සංකීර්ණ ක්‍රියාවලිය කරනවා. දැන් ළමයේ ඉපදුණු මොහොතේම සංනිවේදනය කරනවා. සංනිවේදනය කරනවා කියන්නේ දැන් අම්මට අර දරුවා ඉපදුණු මොහොතේම ළමයා අඬනවා. අඬලා දැන්වීමක් කරනවා. සංනිවේදනය කරනවා කියන්නේ දැන්වීමක් කරනවා. මොකද මොනවා හරි එකතු කරගන්න. ඒ දැන්වීම කරේ නැත්නම් ඒ මොහොතේ අම්මට කිරි එරෙන්නේ නැහැ. ඒ අම්මට කිරි එරෙන්නේ අර ළමයා සංනිවේදනයක් කරන නිසායි. එහෙනම් ළමයාට තාම ප්‍රභාස්වර චිත්තයක් තිබුණට අර සංසාරේ පුරුද්දක් තියෙනවා සංනිවේදනය කරලා. ඒ සංනිවේදනය කරන නිසා තමයි අඬලා අම්මට දන්වන්නේ. ඒ දැන්වීම නිසා තමයි අම්මා ළමයට කිරි දෙන්නේ. කිරි එරෙන්නේ. ඒක වගේ දැන් මේ සංනිවේදනය, ඒ වගේම සංදර්ශනය, සංගීත, ඒ වගේම චාර, මේ වගේ නොයෙකුත් ආකාර සියලුම දේ කරන්නේ මේ එකතු කරගන්න. දැන් පුද්ගලයෙක් ඉපදුන මොහොතේ දැන් මේ හැම කෙනෙක්ම ලෝකෙට උපදුණු අය ඉපදෙනකොට අපි ලෝකෙට කිසිම දෙයක් ගෙනාවේ නැහැ. අඩු ගානේ නූල් පොටක්වත් ගෙනාවේ නැහැ. ඒ නූල් පොටක්වත් ගෙනාපු නැති අය අද වෙනකොට මේ වයස 30 40 50 60 70 වෙනකොට අනන්ත අප්‍රමාණ දේවල් අය දැන් ගති එකතු කරගෙන තියෙනවා. සංකරගෙන තියෙනවා. මේ සංකරගත්ත දේවල් අපි තුන් කොටසකට බෙදලා පැහැදිලි කරලා තේරුම් ගන්න ඕනේ. මොකද මේ සම්බන්ධය තේරුම් ගන්න බෑ මේ සංකරගත්ත දේවල් තේරුම් නොගෙන. පළමු කොටම අපි අම්මා තාත්තා අයියලා මල්ලිලා නෑදෑයෝ යාළුවෝ මිත්‍රයෝ එකතු කරගත්තා. ඒක කර ගැනීම. එහෙම නැත්නම් සම්බන්ධ කර ගැනීම. ඒ අය අපිට සම්බන්ධ වුණේ අපි එකතු කරගත්ත නිසා, ඒ සංසාර බැඳීමක් තියෙන නිසා. ඒ අය සංකරගත්තේ නැත්නම්, එකතු කරගත්තේ නැත්නම්, ඒ අය සම්බන්ධ කරගත්තේ නැත්නම් අපි කියන්නේ මේ අය මගේ යාළුවෝ, මගේ නෑදෑයෝ, මගේ අම්මා, මගේ තාත්තා කියලා මගේ කියන කතාව කියන්න බෑ. මේ උනේ නැත්නම් සම්බන්ධ කරගත්තේ නැහැ. ඒක නිසා අම්මා තාත්තා සහෝදර සහෝදරයෝ යාළුවෝ මිත්‍රයෝ ඊගාව ටික කලක් යනකොට අඹු දරුවෝ ඊට පස්සේ තව නොයෙකුත් ආකාර මිත්‍රයෝ නෑදෑයෝ හිතවත්තු එක්කව කරගන්නවා. ඊට පස්සේ සතුරෝ නායකාරයෝ මේ ඔක්කොමත් අර කර ගැනීම නිසා, එකතු කර ගැනීම නිසා සම්බන්ධ වූ අය, සම්බන්ධ කරගත් අය තම තමන්මයි අර පටිච්ච වීම නිසා කැමැත්තෙන්ම මේ අය එකතු කරගෙන තියෙනවා. මේ අය එකතු කරගත්තේ නැත්නම් තමන් මේකට සම්බන්ධ වෙන්නේ නැහැ, මේ සංසාරයට බැඳෙන්නේ නැහැ. මගේ, මම, අපේ කියලා කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ එකතු කරගත්ත ඔය සියලුම පණ ඇති අය ඒ එක කොටසක් එකතු කරගත්තා. ඊට පස්සේ මේ හැම කෙනෙක්ම පණ නැති කොටසකුත් එකතු කරගත්තා.
ඇඳුම් කැඩුම් රත්තරන් බඩු මිල මුදල් ඉඩකඩම් යාන වාහන මේ අනන්ත අප්‍රමාණ දේවල් මේ වෙන විට එකතු කරගෙන තියෙනවා. එකතු කරගත්ත දේ විනාශ වෙලා ගියා නැති වෙලා ගියා. නමුත් තව කොටසක් තව තවත් එකතු කරගන්න. මේ එකතු කරගන්න සියලුම දේ සබ්බ සකල මනාවම අර සම්බන්ධය නිසා අපි එකතු කරගන්න දේවල්. ඒ තව කොටසක්. දැන් පළවෙනි කොටස අර නෑදෑය යාළුවෝ හිතවත්තු තරහකාරයෝ මිත්‍රයෝ. දෙවෙනි කොටස මේ භෞතික සම්පත්. ඒකනේ සම්පත් කියන්නේ. මේ සම්පත් උනේ අර අපි සම්බන්ධ වෙලා ඒ தത്വයටපත් වූ නිසායි. එකතු කරගත්තේ නැත්නම් ඒවා සම්පත් වෙන්නේ නැහැ. ඒ සම්පත් බවට අපිට හැරුණේ අපි ඒක එකතු කරලා සම්බන්ධයක් වුණා. ඒ සම්පත් වෙන්නේ නැහැ. දැන් අනුන්ගේ දෙයක් අපිට සම්පතක් වෙන්නේ නැහැ. ඒ තමන් එකතු කරගත්ත දේ තමන්ට සම්පත් වුණා. මේ සම්පත් එකතු කරගත්තා වගේම තවත් වැදගත්ම දෙයක් මේ හැම කෙනෙක්ම එකතු කරගෙන තියෙනවා. ඒක තමයි වැදගත්ම දේ. නමුත් මේ කොටස තමන්ට තේරෙන්නේ නැහැ, පේන්නේ නැහැ, දකින්න බෑ. මෙන්න මේ ගතිය තමයි මේ එකතු කරගත්ත තුන්වෙනි කොටස තමයි ගති. රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය, අලෝභ, ආදේශ, අමෝහ මේම ගති එකතු කරගෙන තියෙනවා. මේ ගති සියල්ලම තමන් මේ ගති තියෙනවා 100 ගාණක් කියන්නේ. මම මේ ගති කියන්නම්. දැන් නපුරු ගතිය, පෙරේත ගතිය, බලවත් ගතිය, රූපවත් ගතිය, කුලවත් ගතිය, නිලවත් ගතිය, නිලය, බලය, කුලය මේ සියලුම දේ තමන් එකතු කරගත්ත ගති. මේවා අපිට උපතින් ලැබුණ දේවල් නෙමෙයි. අපි අර කැමැත්තෙන් පුරුද්දෙන් මේවා මේ පැවැත්ම ගෙනියෑම සඳහා අවශ්‍ය නිසා එකතු කරගත්ත දේ. ඒක තමයි අර සං කියන ගතිය. මේ ගති දැන් අපි කල්පනා කරලා බලමු. අර මේ මූලික කොටස් තුනක් තියෙනවා. දැන් අපි නෑදෑයෝ යාළුවෝ හිතවත්තු තරහකාරයෝ මිත්‍රයෝ එකතු කරගත්තා. ඉඩකඩම් ඇඳුම් කැඩුම් දොර දීපල යාන වාහන එකතු කරගත්තා. ඊට පස්සේ මේ තුන්වෙනි කොටස වූ ගති එකතු කරගත්තා. මේම ගති ඒ කියන්නේ රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය, නපුරු ගතිය, බලවත් ගතිය, කුලවත් ගතිය, රූපවත් ගතිය මේම නොයෙකුත් ගතිත් එකතු කරගත්තා. මේ ගති තුනක් තමයි මූලික කොට තියෙන්නේ. රාග, ද්වේෂ, මෝහ ගති තුන. මේ එකතු කරගත්ත මේ කොටස් තුනෙන් හැම පුද්ගලයෙක්ම මැරෙන මොහොතේ මරණ මංචකේ අර එකතු කරගත්ත සියලුම යාළුවෝ නෑදෑයෝ හිතවත්තු මිතුරෝ අත්තර දාලා යනවා. ඒ වගේම අර ඇඳුම් කැඩුම් ගේ දොර යාන වාහන දීපල සියලුම දේත් අත්තරලා යනවා. සම්බන්ධ කරගත්ත සියලුම දේත් අත්තරලා යන්න වෙනවා. නියත වශයෙන්ම ඔය එකක්වත් ගෙනියන්න බෑ. හැබැයි අපි අර එකතු කරගත්ත තුන්වෙනි කොටස ගති, රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය අපේ චිත්තසංතානයේ ඉතන්පත් කළේ. ඒවා බාහිර ලෝකේ තියෙන දේවල් නෙමෙයි. දකින්න පුළුවන් දේවල් නෙමෙයි. තම තමන්ගේම චිත්තසංතානේ තම තමන්ම තැන්පත් කරගත්ත නිසා මරණයේදී මේ ගති එකක්වත් නැති වෙන්නේ නැහැ. ඒවා සංසාර ගමනේ දිගින් දිගටම අරගෙන යනවා. මෙන්න මේක තමයි බුද්ධ ධර්මයේ ගැඹුරුම සමුදය ධර්මය. මේ එකතු කරගත්ත රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය අපි උපතින්ම ගෙනාවේ නැත්නම් අතීත සංසාරයේ අතීත ආත්මයක තිබිලා මේ ආත්මේ පුරුදු කරගත්තේ නැත්නම් අද මේ උපදුන ළමයාට අඬලා අම්මෙන් කිරි ඉල්ලන්න බෑ. ඇයි? බඩගිනි ගතියක් තියෙනවා. ඒක පුරුද්දක්. ඒ නිසා මේ ගති හැම කෙනෙක්ම මේ සංසාර ගමනේ ගේනවා. රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය මුල්ලු ඔය නපුරු ගතිය, බලය, නිලය, කුලය මේ ගති ඔක්කොම තියෙනවා. ගති බොහෝම තියෙනවා. 100 ගාණක් කියන්න පුළුවන්. ඒ සියල්ලම ගෙනාව නිසා තමයි අද Taman තුල Taman නොදන්නවට උපතින්ම මේ ගති ගෙනාව. මේ බොහෝම ගති ගෙනාව. ඒ වගේම මේ ජීවත් වෙලා ඉන්න අවුරුදු 60ක 70ක කාලය තුල Taman නොයෙකුත් ආකාර වූ ගති පුරුදු කරගන්නවා. පුරුදු කරගන්නවා කියන්නේ මේවා පුරුද්දා ගන්නවා. එකතු කර අර තියෙන ගතියට අලුත් ගති
පුරුද්ද ගන්නවා. ඒකයි මේ පුරුද්ද කිව්වේ. මේවා ඔක්කොම අපි ඇතුළට ගන්නවා. ඒ ගන්න නිසා ඒවා අතීතේ ගත්ත නිසා අපි ඒවට ගති කියනවා. මේවා ගති වෙන්නේ නැහැ. ගති කියන්නේ මේ අතීත වචනේ එහෙම නැත්නම් past tense එක. මේ ගති උනේ අර ගත්ත නිසා. ඒ ගත්තේ ගන්න නිසා. එහෙමනම් අර එකතු කරගන්න දේ තමයි මේ ගති උනේ. සංකරගත්ත දේ තමයි මේ ඇතුලේදී චිත්තසංඛ්‍යානය ඇතුලේදී මේ ගති ඔක්කොම එකට අනා ගන්නවා. අනාගත්තාම අර අතීතයේ එකතු කරගත්ත ගති හැම පුද්ගලයෙකුටම අනාගතයක් තියෙනවා. මේ අනාගතය තියෙන්නේ අර අතීතයේ ගත්ත ගති අනාගන තියෙන නිසායි. එහෙම අතීතයේ ගත්ත ගති එකක්වත් නැත්නම් ඒ පුද්ගලයාට අනාගතයක් නැහැ. අනාගතයක් ගැන හිතන්නත් බෑ. අනාගතයක් ඇති වෙන්නෙත් නැහැ. අනාගත උත්පත්තියක් ඇති වෙන්නෙත් නැහැ. දැන් මේ බුද්ධ ධර්මයේ හරය තමයි මෙන්න මේ පටිච්ච වෙලා සංඋප්පාද කරන මේ ක්‍රියාවලියෙන් අපි මේ එකතු කරගත්ත රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය කියන කිලිටි කෙලෙස් කුණු ගති තුන අපේ චිත්තසංතානයෙන් යම් කිසි කෙනෙකුට ඉවත් කරන්න පුළුවන් නම් මේ ගති තියෙන බව Tamanට තේරුම් ගන්න පුළුවන් නම් තමා තුළ මේ ගති තියෙනවා. ඒකයි මේ දුකට සියල්ලටම මුල කියන එක තේරුම් ගන්න පුළුවන් නම් අන්න ඒ පුද්ගලයා සන් පිළිබඳව මන අවබෝධයකින් සන් දැක ගන්නවා. එහෙම නැත්නම් මේ පටිච්ච සමුප්පාදයේ කියන ධර්මතාවයට අනුව සන් දැක ගන්නවා. දැන් බුද්ධ ධර්මයේ කිව්වා ධම්මෝ සම්දිට්ඨිකෝ. ධර්මයේ විග්‍රහ කළ පළවෙනි පාඩේ තමයි ධම්මෝ සම්දිට්ඨිකෝ. මේ සම්දිට්ඨිකෝ කියන්නේ සන් දැකගත්තා. දැන් මේ සංදේශනාව අහපු පුද්ගලයෙකුට තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ පටිච්ච සමුප්පාද ධර්මය අනුව මේ පටිච්ච වීම නිසා සංඋප්පාද වෙලා ඒ තමන්ගේ චිත්තසංතානයේ ගති හැටියට ගබඩා වෙලා ගැබ්ගෙන මේ ගති සසර දිගින් දිගටම මනෝමය කය හැටියට එහෙම නැත්නම් මනෝමය කායක් හැටියට එහෙම නැත්නම් අර කර්ම බීජ පොදියක් හැටියට ගෙන යනවා. මේ කර්ම බීජ පොදිය වෙන කවුරුවත් එකතු කරගත්ත දේවල් නෙමෙයි. තමන්ම එකතු කරගත්ත තමන්ගේම චිත්තසංතානයේ ගබඩා කරගත්ත තමන්ටම දුක් උරුම කළා දෙන සියලුම දේවල් මේ රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය කියන ගති තුන. ඒ තුන තමයි මේ සංසාරේ ගමනේට එකම හේතුව. එතකොට මේ චිත්තසංතානයේ තමන්ගේ මේ ගති තුන තියෙන බව එහෙම නැත්නම් තමන් මේ සංකරගත්තේ එකතු කරගත්ත මේ ගති තියෙන බව තේරුම් ගත්තොත් ධම්මෝ සම්දිට්ඨිකෝ කියන தത്വයටපත් වූ පුද්ගලයෙක් නම් මේ සං පිළිබඳව යම් කිසි දැනුමක් තේරුමක් දැකගත්ත සම්මා දිට්ඨියටපත් වූ පුද්ගලයෙක් බවට පත් වෙනවා. මම මේ සංමා කියන වචනේ පස්සේ විග්‍රහ කරනවා. කොහොම වුණත් මේ සං දැකගත්ත පුද්ගලයෙක් ධම්මෝ සම්දිට්ඨිකෝ වූ පුද්ගලයෙකුට පුළුවන්කම තියෙනවා මේ සං විග්‍රහ කළා. එහෙම නැත්නම් මේ බුදුහාමුදුරුවෝ කියපු හැටියට ආචික්කනා දේශනා, පඤ්ඤපනා, පට්ඨපනා, විභජනා, විවරණා, උත්තානිකම්මන්ති කියන අර සංවත්තති තත්වයටපත් වෙනවා. එහෙම නැත්නම් තවත් ආකාරයකට ওই ධම්මචක්කප්පවත්තන සූත්‍රයේම කිව්වා චක්කුකරණී, ඥානකරණී, උපසමාය, අභිඥාය, නිරෝධාය, නිබ්බානාය සංවත්තති කියලා. අන්න අර මේ පැවැත්වීම පිළිබඳව නිවැරදි ආකාරයට දැනගත්ත පුද්ගලයෙක් වෙනවා. දැකගත්ත පුද්ගලයෙක් වෙනවා. සම්දිට්ඨිකෝ වුණා. සම්දිට්ඨිකෝ වූ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු උතුම් ධර්මය අහලා කොටස් තුනකින් මේ ඉවත් කරන්න, අස් කරන්න, හිස් කරගන්න. එහෙම නැත්නම් මේ රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර චිත්තසංතානයක් බවට තමන්ගේ චිත්තසංතානය පත් කරගන්න. මේ සඳහා තමයි බුදුහාමුදුරුවෝ සීල, සමාධි, ප්‍රඥා කියන මේ ත්‍රි ශික්ෂාව දේශනා කළේ. මේ ත්‍රි ශික්ෂාවම සංදේශනාවේ කොටස්. පළමු කොටස තමයි සංවර සීලය.
දැන් බුද්ධ දේශනාවේ විග්‍රහ කරපු සියලුම සීල වලින් බුදුහාමුදුරුවෝ දේශනා කළේ සංවර සීලය. බුදුහාමුදුරුවන්ටත් කලින් නොයෙකුත් ආකාර සීල මේ ලෝකෙ තිබුණා. ඒ සීල දැන් මහා මායා දේවියත් සීල් රැක්කා. එතන සංවර සීලයක් තිබුණේ නැහැ. එතන තිබුණේ වේරමණී සීලයක්. ඒ නිසා හොඳට තේරුම් ගත යුතුයි බුද්ධ දේශනාවේ සම් දැකගත් කෙනෙක් කුට පමණක් සංවර සීලයේ පිහිටා කටයුතු කරන්න පුළුවන්. නිවන් දකින්න උපකාර වන්නේ සංවර සීලය මිසක වෙන කිසිම සීලයක් නෙමෙයි. ඒ නිසා සංවර සීලයේ පිහිටිය කෙනෙකුට චේතනා සීලය, අවිතික්කම සීලය, ප්‍රහාණ සීලය, වේරමණී සීලය කියන පංච සීලයෙම පිහිටා කටයුතු කරන්න පුළුවන් වෙනවා. එහෙනම් බුදුහාමුදුරුවෝ දේශනා කළේ එදා සම්මතයෙන් සම්මත කරගෙන තිබුණු අර වේරමණී සීලය නෙමේ මේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ සංවර සීලය. ඒ සංවර කරනවා කියන්නේ සං කියන්නේ අපි එකතු කරගත්ත දේ, එකතු කරගන්න දේ. වර කරනවා කියන්නේ එකතු කිරීමෙන් වැළකෙනවා, වාරණය. වාරණය කියන්නේ වැළකෙනවා, වළකිනවා. එතකොට සංවර සීලයෙන් කරගන්න පුළුවන් වෙන කොටසක් හැම පුද්ගලයෙකුටම මේ ධර්මය අහන මනසක් තියෙන යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයන්ට තේරෙනවා අපිට මේ දුකට හේතු වන්නේ අර සංඋප්පාද වීම නිසායි. පටිච්ච සංඋප්පාද. ඒ පටිච්ච සංඋප්පාද වෙනවා නම් එතෙන්දී අපි මේ පටිච්ච වීම නවත්තලා අපිට පුළුවන්කම තියෙනවා සංවර සීලයේ පිහිටා ක්‍රියා කරන්න. සංවර සීලයේ පිහිටා ක්‍රියා කරන පුද්ගලයෙක් තමන්ගේ ඇස සංවර කරගන්නවා. කන සංවර කරගන්නවා. නාසය, දිව, කය සංවර කරගන්නවා. මනස සංවර කරගන්නවා. මේක තමයි කිව්වේ කායේන සංවරෝ සාදු, වාචාය සංවරෝ සාදු, මනසා සංවරෝ සාදු, සාදු සබ්බත් සංවරෝ. එහෙමනම් මේ සංවර සීලය අද බුද්ධ ආගමේ නැහැ. මේක හොඳට හිතේ තියාගන්න ඕන. බුදුහාමුදුරුවෝ එදා දේශනා කරපු සංවර සීලය අද බුද්ධ ආගමේ නැහැ. අද වේරමණී සීලය තියෙනවා. නමුත් වේරමණී සීලයත් අතහැරිය යුතු දෙයක් නෙමෙයි. ඒක බොහොම වැදගත් දෙයක්. වේරමණී සීලයවත් පිළිතන්න පුළුවන් නම් අපිට ලෞකික වශයෙන් යහපතක් වෙනවා. දැන් වේරමණී සීලය එහෙම නැත්නම් වෙන්වීම අපි කරන්නේ පෘථග්ජන පුද්ගලයන් හැටියට, නොදැක්ක පුද්ගලයන් හැටියට, සංවර වීමක් නොදන්නා හැටියට අපි වේරමණී සීලය රැකීමෙන් වෙන්වීමක් කරන්නේ. මොකද්ද වෙන්වීම? අපායෙන් වෙන් වෙලා අපායයෙන් ගැලවිලා වෙන් වෙන්න ඕන. එහෙම නැත්නම් දුගතියෙන් වෙන් වෙලා සුගතියටපත් වෙන්න ඕන. ඒ දුගතියෙන් වෙන් වෙලා සුගතියටපත් වෙන්න වේරමණී සීලය අත්‍යවශ්‍යයි. ඒ නිසා පළමු කොටම මිනිස් ආත්මයක් රැක ගන්න නම්, මිනිස් බව රැක ගන්න නම් අපිට වේරමණී සීලය අවශ්‍යයි. හැබැයි නිවන් රැක ගන්න නම් වේරමණී සීලය කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. ඒ සඳහා සංවර සීලය එහෙනම් ඇස, කන, නාසය, දිව, කය, මන කියන ඉන්ද්‍රිය හයම සංවර කරගෙන කටයුතු කිරීමයි මේ සංවර සීලයෙන් පෙන්වන්නේ. ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රත්‍ය සම්නිස්සිත සීලය, ඒ වගේම ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඒ වගේම ආජීව පාරිශුද්ධ සංවර සීලය කියන කෝටියක් සංවර සීලය බුදුහාමුදුරන්ගේ සීලය. ඒ නිසා මේ අනික් සියලුම සිල් තව සිල් වතවල් නොඑක ආකාර දේවල් තියෙනවා. අපි අපායෙන් ගැලවෙන්න කරන දේ, දිව්‍ය ලෝකේ යන්න කරන දේ කරන්නත් සිල් යම්කිසි සිල්වතක් රකින්න ඕන. හැබැයි එතෙන්දී නිවනක් නැහැ. නිවන නෙමෙයි තියෙන්නේ. එතන මේ සංසාර ගමන යහපත්සේ සුගතියට දිගින් දිගටම යන්න නම් අපි වේරමණී සීලය හොඳයි. වේරමණී සීලය අවශ්‍යයි. නමුත් නිවන් දකින්න නම් වේරමණී සීලයට වඩා ඉදිරියට ගිහිල්ලා වේරමණී සීලයේ පිහිටලා සංවර සීලයේ පිහිටන්න ඕන. එහෙනම් තම තමන්ගේ ඇස සංවර කරගන්න ඕන. දැන් පෘථග්ජන පුද්ගලයන්ගේ ඇස අසංවරයි, කන අසංවරයි, නාසය, දිව, කය අසංවරයි, මනස අසංවරයි. ඒ අසංවර නම්
වේරමණී සීලේ පිහිටියට එතෙන්දි නිවනක් නැහැ. ඒ නිසා මේ සංවර සීලය හොඳට තේරුම් ගත්ත පුද්ගලයෙකුට පුළුවන් ඊගාව පියවරට යන්න. නිවන් දකින්න අවශ්‍ය වන අත්‍යවශ්‍ය පළමුවෙනි අංගය තමයි සංවර සීලේ පිහිටා සංවර සීලේ දැන කටයුතු කිරීම. හැබැයි ඒකට සම්දැක ගන්න ඕනේ. සම්දිත්තිකෝ වෙන්න ඕනේ. සම්දිත්තිකෝ උනේ නැත්නම් සංවර සීලයක් නැහැ. සංවර සීලේ පිහිටන්න බෑ. දෙවෙනි පියවර තමයි සංසිඳවීම. මේ සංසිඳවීම කියන එක හුඟක් ගැඹුරු අර්ථයක් තියෙන වචනයක්. දැන් සීලයෙන් කරන්න පුළුවන් සීලයේ පිහිටලා කරන්න පුළුවන් අපි මේ සංවර සීලය යම්කිසි මොහොතක දැනගත්තට පස්සේ ඒ දැනගත්ත මොහොතේ ඉඳලා අපේ ඇහැ සංවර කරගෙන කන සංවර කරගෙන ඒ වගේම දිව කය මන සංවර කරගෙන ඉන්ද්‍රිය හය සංවර කරගෙන අර කුණු කිලිටි කෙලෙස් රාග දේශ මොහ එකතු කිරීමෙන් වැළකී කටයුතු කරනවා. එහෙම නැත්නම් ඒවා එකතු කිරීම නවත්තනවා. සහ මුලින්ම නවත්තනවා. මේක අපිට අතීතේ වට කරන්න බෑ. එහෙම නැත්නම් මේ සීලයෙන් අතීතේ ඊයේ එකතු කරගත්ත පෙරේද එකතු කරගත්ත ආත්මය එකතු කරගත්ත ඊට ඉස්සෙල්ලා ආත්මේ මහා කල්ප 91ක් තුල එකතු කරගත්ත මේ චිත්තසංතානෙ තියෙනවා. ඒවා අයින් කරන්න සීලය ප්‍රමාණවත් නැහැ. සීලයෙන් බෑ. සීලයෙන් කරන්න පුළුවන් මේ අහගත්ත මොහොතේ ඉඳන් ඉදිරියට හෙට අනිද්දා ලබන සුමානේ ලබන අවුරුද්දේ ජීවත් වෙලා ඉන්නකන් සංවර සීලේ පිළිටන්න පුළුවන්. නමුත් ඊයේ අසංවරයි. ඒ ඊයේ එකතු කරගත්ත ඒවා දැන් චිත්ත සංතානෙ තියෙන. ඒවා කාටවත් ගන්න බෑ. මතු කරලා ගන්න බෑ. නමුත් ඒකට තමයි ක්‍රමය සංසිඳවීම. මේ සිඳවීම කියන්නේ දැන් හිඳිනවා කියන්නේ මේ එකතු කරගත්ත සංවල කොටස් දෙකක් තියෙනවා. මම දැන් ඉස්සෙල්ලාම කිව්වා මේක තියෙනවා පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිඤ්ඤාභි සංකාර. එහෙමනම් අපි එකතු කරගත්ත මේ කොටස් වල තියෙනවා නිවන සඳහා උපකාර කරගත හැකි, නිවන සඳහා උපකාර කරගත යුතු හොඳ කොටසකුත්. ඒ වගේම නිවන සඳහා උපකාර නොවන, නිවන වලකාලන, නිවන ආවරණය කරන නීවරණ ධර්මත් මේ සංකාරමයි. ඒ නීවරණ ධර්ම ඉවත් කළා අර හොඳ කොටස ඉතුරු කරගන්න නම් අපි සංසිඳවන්න ඕන. දැන් තෙල් හිඳිනවා කියලාත් එකක් තියෙනවානේ. තෙල් හිඳිනවා කියන කතාව වගේම තමයි මේ සංසිඳවීම. එතකොට සංසිඳවනවා කියන්නේ තෙල් හිඳවනවා කියන්නේ දැන් කෙනෙක් පොල් ගෙඩියක් ගාලා ඒක හොඳට මිරිකලා තෙල් චාච්චියක ලිපේ තියෙනවා නම් එතන තෙල් හිඳිනවා. මෙතෙන්දී උඩින් ජල වාෂ්ප හැටියක කොටසක් ඉවත් කරනවා. ඒ වගේම අඩියට කල්ක හැටියට කොටසක් අයින් වෙනවා, මිදෙනවා. ඒ වගේම මැද හොඳ තියෙන තෙල් තමන්ගේ ප්‍රයෝජනෙට ගන්නවා. ඒ වගේම තමා අපේ චිත්තසංතානෙ තියෙනවා අනන්ත අප්‍රමාණ කාලයක් තුල එකතු කරගෙන මුල් බැහැගත්ත, ගබඩා කරගත්ත ගති, නරක ගති, හොඳ ගති නොයෙකුත් ආකාර වූ තියෙනවා. මේ දීර්ඝ සංසාරේ ගෙන නොයෙකුත් ගති තියෙනවා. මේ ගති වලින් අපිට දුකට හේතු වන රාගයට, ද්වේෂයට, මෝහයට හේතු වන ගති සියලුම දේවල් සිඳවා ඉවත් කළ යුතුයි. ඒ වගේම වීත රාගී, වීත දේශී, වීත මෝහී කොටස් ඉතිරි කරගත යුතුයි. ඒවා නිවන් දකින මොහොත දක්වා උපකාර වෙනවා. ඒ නිසා මේ සංසිඳවීම කියන දෙවෙනි පියවර තමයි අර සීලයේ පිහිටියොත් විතරයි සංසිඳවන්න පුළුවන්. මොකද අලුතෙන් කුණු එකතු වෙනවා නම් සිඳලා ඉවර කරන්න බෑ. අර තෙල් ත්‍යාග්‍යයට හිඳින්න ආයේ අලුතෙන් තව පොල් ගෙඩියක දානවනම් ඒ තාච්චියේ තෙල් හිඳින්න බෑ. ඒ වගේ අපි සීලයේ පිහිටියේ නැත්නම්, සංවර සීලයේ පිහිටියේ නැත්නම් සංසිඳවන්න බෑ. හැබැයි දැන් අපි සංවර වෙලා සංසිඳෙව්වත් තවත් කොටසක් තියෙනවා. මොකද මේ චිත්තසංතානයේ ගබඩා වූ අතීත ගති මුල් බැහැගෙන ඒවා මේ ඇබ්බැහි වෙලා ඇඩික්ටඩ් එහෙම නැත්නම් ඒවා ගති හැටියට මුල් බැහැගෙන තියෙනවා. ඒ ගති තුන දැන් තියෙන්නේ ආසව අනුසය ධර්මයන් හැටියට. ඒ ආසව අනුසයන් ධර්මයන් අපිට ඉවත් කරන්න බෑ සංවර සීලයෙන් හෝ සංසිඳවීමෙන් හෝ.
ඒ ගති ඉවත් කරන්න නම් මේ සම්මා කියන தത്വයටම පත්විය යුතුයි. සංමා කියන්නේ වචන දෙකක්. සං කියන්නේ අපි අතීතයේ එකතු කරගත්ත මුල් බැහැගත්ත අපේ සිත තුළ තියෙන එකතු කරගත්ත ගති. මා කියන්නේ මා කියන මාගදී භාෂාවේ පාලි භාෂාවේ වචනය මුලින් උදුරා දමනවා. එහෙම නැත්නම් කය කියන වචනේ. ආසවක්ඛය. දැන් මේ ආසව අනුසය ධර්ම කය කරන්න පුළුවන් වෙන එකම ක්‍රමය තමයි අර සම්මා අංග 8කින් කරන්න පුළුවන් වෙන්නේ. මේක ටිකක් අමාරු හින්දා තමයි අපේ ගෞතම බුදු පියාණන් වහන්සේ මේක 8කටම බෙදලා ආර්ය අෂ්ටාංගික මාර්ගය හැටියට පෙන්වා වදාළා. ඒ නිසා මේ සංමා කියන්නේ අර අතීතයේ එකතු කරගත්ත රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය කියන ගති තුන රාගක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය කියන මුලින් උදුරා ගලවා ඉවත් කිරීමේ ක්‍රියාවලිය. ඒ සඳහා තමයි මේ සම්මා අංග 8 සම්පූර්ණ කරගත යුත්තේ. ඒ නිසා හැම කෙනෙක්ම තේරුම් ගත යුතුයි මේ තේරුම් නොගත්තොත් සංවර වීම තමන්ටම කරගත හැකි බව තේරුම් නොගත්තොත් සංවර වෙන්න ඕන තමන්ගේ ඉන්ද්‍රිය 6 බව තේරුම් නොගත්තොත් සීලේ පිහිටන්න බෑ. ඒ වගේම අතීතයේ එකතු කරගත්ත සමාධියෙන් එහෙම නැත්නම් අපි භාවනා කළා යම් කිසි ආකාරයකින් ඒ සංසිඳවන්න ඕන. ඒකට මාර්ග තියෙනවා ඉදිරියට කියනවා. ඒ වගේම සම්මා කියන එකත් ධම්මානුධම්ම පටිපදාව. අපිම කරගත යුතු දෙයක්. මේ සම්මා කරන එක බොහොම පහසුයි. නමුත් අද සම්මා කියන එකේ තියෙනවා ලෞකික අර්ථයකුත් ලෝකෝත්තර අර්ථයකුත්. අද සම්මා කියන අර්ථය වැහිලා ගිහිල්ලා. සම්මා කියන්නේ අද හොඳ, යහපත්, නිවැරදි. ඒකත් සම්මා ක්‍රමයක් තමයි බුදුහාමුදුරුවෝම මහා චත්තාරික සූත්‍රයේ දේශනා කරා. මහණෙනි මේ සම්මා ක්‍රම දෙකකින් කරන්න ඕනේ. පළවෙනි එක තමයි මිච්ඡා දෘෂ්ටියෙන් මිදිලා සම්මා දෘෂ්ටියට එහෙම නැත්නම් යහපත් ලෞකිකත්වයේ තුලට පැමිණෙන්න ඕනේ. ඒ වගේම මේ ලෞකිකත්වයේ තුලින් මිදිලා මේ නිවන් අවබෝධ කරගන්න නම් ලෝකෝත්තර සම්මා දිට්ඨියේ පටන් අර ලෝකෝත්තර සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා සති, සම්මා සමාධි, සම්මා සමාධි කියන අටාංගය සම්පූර්ණ කරගන්න ඕනේ. අද බුද්ධ ධර්මයේ එහෙම නැත්නම් මේ අද බුද්ධ ආගමේ බුද්ධ දේශනාවේ කිසිම තැනක මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය උගන්වන්නෙත් නැහැ, දන්නෙත් නැහැ, කියන්නත් බෑ, අනුගමනය කරන්නෙත් නැහැ. ඒක මේ නිවන් මඟ වැහි යෑමෙන් සිද්ධ වෙච්ච දෙයක්. ඒ නිසා හොඳට කල්පනා කරගන්න ඕන අද සීලයෙන් සංවර වෙන්න බෑ. ලෝකෝත්තර සීලය නැහැ. සංසිඳවීමෙන් අද තියෙන්නේ ලෞකික සමාධියක් පමණයි, අනාර්ය සමාධියක් පමණයි. අර බුදුන් දේශනා කළ බුද්ධ ආර්ය සමාධියක් අද ලබන්න බෑ. ඒ වගේම මේ ලෝකෝත්තර සම්මා අංගාට වැහිලා ගිය නිසා සම්මා ඥාන, සම්මා විමුක්ති පහළ වෙන්නේ නැහැ. දස අංගයේ සමන්නාගතෝ වෙන්න බෑ. මේකට හේතුව මේ ධර්මයේ අකුරු පද පරම වෙත වැහිලා යෑමයි. ඒ නිසා සංදේශනාව වැහිලා යාමත් සමග පටිච්ච සමුප්පාදයේ වැහිලා යාමත් සමග මේ උප්පාදවන හැටි, සමුදේ වන හැටි තේරුම් නොගැනීමත් සමග මේ සංවර, සංසිඳීම, සම්මා කියන தත්ත්වයට වැහිලා යාමත් සමග කෙනෙකුට නිවන් දකින්න බැරි විදිහටම මේ බුද්ධ ධර්මයේ බුදුහාමුදුරෝ දේශනා කරපු බොහෝම සරල, බොහොම සුගම, බොහොම පහසු නිවැරදි නිවන් මඟ වැහිලා ගිහිල්ලා බොහොම සංකීර්ණ වූ වචන රසකට පමණක් සීමා වූ දෙයක් බවට පත් වුණා. අද බොහෝම තැන්වල කරන්නේ මේ ගාථා කියනවා, පිරිත් කියනවා, නමුත් මේ ධර්මයක් කියනවා, ත්‍රිපිටකයේ දේශනා කරනවා, නමුත් සං දන්නේ නැහැ, දේශනාවක් කරන්න බෑ. ඒ නිසා මේ සංදේශනාව නැතිවීම නිසා, උපදින හැටි දැක ගන්න බැරි වීම නිසා, දික්තිකෝ වෙන්න බැරි වීම නිසා මේක වැහිලා ගියා. දැන් බුදුහාමුදුරුවන්ගේ කාලේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය සංදේශනාව.
දැන් අර ගාථා කීපයක් තියෙනවා කවුරුත් අහලා ඇති සංසාර සාරෝග විනීත නීසං කියලා. මේකේ තියෙනවා සං 24 ආකාරයක. මේ සං 24 ආකාරය අද ඔය අද හවසට රේඩියෝ එක දාලත් බැලුවා හැකි. ඒ වගේම නොයෙකුත් මාධ්‍ය වලින් කියනවා ඔය බස් වල ගහලා තියෙනවා පත්‍ර වල ලියලා තියෙනවා කවිකොලකාරය විකුණනවා. නමුත් සං තේරුම් අරගෙන සං දැකලා සම්දිත්තිකෝ වෙලා කරන දෙයක් නෙමෙයි. මෙතෙන්දී සාමාන්‍ය ලෞකික අර්ථයක් මොකක් හරි තේරුම් අරගෙන මේකෙන් යහපතක් සුවයක් ලබන්න කියලා මේ ලෞකික වශයෙන් ලබාගත් හැකි සැපතක් ලබන්න කරන දෙයක් මිසක් නිවනක් ලබන්න කරන ඔය සංදේශනාවක් එතන නැහැ. අර්ථයක් නැහැ. ඒ වගේම බුදුහාමුදුරුවෝ දේශනා කළා අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං ගාකාරකං ගවේසන්තෝ මේ වගේ ගාථාවක්. මෙතන තියෙනවා මේ සං පිළිබඳව ඊටාම ගැඹුරු ඊටාම විග්‍රහ සහිත දේශනාවක්. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා ප්‍රථම මෙම්ම දේශනා කර උදාන පාඨය මේ අනේක ಜಾති සංසාරං ගා. මේකේ දැන් අද විග්‍රහ කරන්නේ අනේක ಜಾති සංසාරං කියලා මේ අපි අනේකවත් වූ ಜಾතිවල එහෙම නැත්නම් ආත්මවල මේ එකතු කරගත්ත එහෙම නැත්නම් සංසාරේ ආපු කතාවක්. නමුත් මේක එහෙම කතාවක් නෙමෙයි. මේක කියන්නේ ಜಾති කියන්නේ උපත. අනේක ಜಾති සංසාරං කියන්නේ අර සං උප්පජ්ජති කියන එක එහෙම නැත්නම් සමුදය කියන එක සමුදය කිරීම අපි අනේක වූ ආකාරයට මේ පැවැත්ම තුල මේ ජීවිතය තුල මේ මොහොතක් තුල කරනවා. ඒකයි කිව්වේ අර පුනබ්භවෝති කියලා. පුන පුනා නැවත නැවතත් මේ සම්බිහි කරනවා. මේ සම්බිහි කර කර අපි ඒ බිහි කරන සංසාරයි කියලා යන ගමන ගැනයි මේ අනේක ಜಾති සංසාරං කියන්නේ. මේ මොහොතේ කරන දෙයක් පිළිබඳව මිසක් මේක මේ අනේක ಜಾති වූ අතීත සංසාරයක් නෙමෙයි. අතීත සංසාරෙත් අපි එකතු කරගත්ත ගති දැන් අපි ගාව තියෙන බවයි මෙතන කිව්වේ. ඒ ගති අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං. මෙතන තියෙන්නේ සන්දා සන් දැක ගන්න ඕනේ. ධම්මෝ සම්දිත්තිකෝ බවට පත් වෙනවා. සංදේශනාවක් අහලා සන් දැක ගන්න ඕනේ. සන්දා විස්සං. විස්සං කියන්නේ අර සීල සමාධි ප්‍රඥා කියන තුනෙන් අපි සංවර වෙලා සංසිඳවලා සම්මා tattweට පත් වෙනවා. ඊට පස්සේ අනිබ්බිසං නැවත සංනූපදමුණ ගාලට අනුපාදෝ කියන tattweටම පත් කරගන්න ඕන සිත. බුදුහාමුදුරුවෝ මම අනුපාදෝ කියන tattweටම සිත පත් කරගත්තා. එතකොට මේ ගාථාවෙන් කිව්වේ ඔන්න ඔය සංදේශනාවක් මිසක් අර මේ අත්තරිය බව මිසක් වෙන මොකක්වත් නෙමෙයි. ඒ නිසා මේ ගාථාවන් තේරුම් කරගන්න ආකාරය අනුව අද මේ සංදේශනාව වැහිලා නිවන වැහිලා. ඒ වගේම එදා මේ සං කියන එක තව මට 100 ගාණක් උදාහරණ අරගෙන කියන්න පුළුවන්. නමුත් මම එක උදාහරණයක් අරගෙන මේක කියලා తాවකාලිකව නවත්තනවා. දැන් සරියුත් හාමුදුරුවෝ එදා උපතිස්ස පරිබ්‍රාජකයා හැටියට අස්සජි මහරහතන් වහන්සේ පස්වග මහණුන්ගේ අවසානයේම රහත් වූ අස්සජි හාමුදුරුවෝ හමුවට ආවා. හම්බුණා. ඒ හම්බුණාම අස්සජි හාමුදුරුවෝ කිව්වා යේ ධම්මා හේතුප්පබ්බවා තේසං හේතුන් තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමන. අස්සජි හාමුදුරුවෝ කිව්වා ඒ මහා ශ්‍රමණයාණන් වහන්සේ දේශනා කරන මුළු ධර්මයම මේ පටිච්ච සමුප්පාද ධර්මය එහෙම නැත්නම් මේ යේ ධම්මා හේතුප්පබ්බවා. ඒක තමයි කිව්වේ මේ තේසං හේතුන් තේසංචයෝ නිරෝධෝ මේ ඒ හේතුඵල ධහමට අනුව යමෙක් මේ සං තේරුම් ගත්තොත් මේ සං නිරෝධ කරන්න තේරුම් ගත්තොත් ඒ පුද්ගලයා නිර්වාණ අවබෝධ කරගන්නවා කියලා. දැන් මේ ගාථාව ඇහුව උපතිස්ස පරිබ්‍රාජකතුමා සෝවාන් ඵලයටමපත් වුණා. එහෙනම් එදා බුදුහාමුදුරුවෝ විතරක් නෙමේ ඒ බුද්ධ ශ්‍රාවකයොත් මේ සංදේශනාව නිවැරදිව පිරිසිදුව පැහැදිලිව දේශනා කරා නම්
අදටත් දේශනා කරන්න පුළුවන් නම් ඕනෑම කෙනෙකුට මේ මාර්ගඵල වලට එන එක කිසිම ප්‍රශ්නයක් නැහැ, කිසිම බාධකයක් නැහැ. අවශ්‍ය වෙන එකම කාරණේ තමයි මේ පටිච්ච සමුප්පන්න තේරුම් අරගෙන මේ උපදින හැටි තේරුම් අරගෙන මේ නිරෝධ කරන්න තේරුම් ගන්නවා නම් සම්මා දිට්ඨියටපත් වෙනවා නම් අන්න එතනයි නිවන, එතනයි මගඵල, එතනයි සම්මා දිට්ඨිය. ඒ නිසා කවුරුත් බලන්න ඕන, තේරුම් ගන්න ඕන මේ බුද්ධ ධර්මයේ මාර්ගඵල වලට එන්න, නිවන් දකින්න අද බැරි, ඒ නිවන වැහිලා තියෙන්නේ මේ සංදේශනාව වැහිලා ගිය නිසායි. දැන් ලංකාවේ එහෙම නැත්නම් මේ සම්මතයෙන් තියෙන්නේ මිහිඳු හාමුදුරුවෝ අර අනුරාධපුරයට වැඩම කළා දේශනා කරපු පළවෙනිම වන සූත්‍රය තමයි චූලහත්ති පදෝපම සූත්‍රය. මේ සූත්‍රය ඉදිරිපත් කරන්නත් විශේෂ හේතුවක් තියෙනවා. ඒ සූත්‍රයේ අග ඉඳන් මුල දක්වාම දේශනා කරලා තියෙන සියලුම දේ මේ සංදේශනාව. මේ සංදේශනාවේ කරුණු 4ක් තමයි දේශනා කරලා තියෙන්නේ. මිහිඳු හාමුදුරුවෝ කිව්වා මේ බුද්ධ ධර්මයේ සම්පූර්ණයෙන්ම සංදේශේති, සම්මාදපේති, සම්මුජ්ජේති, සම්පහන්සේති කියන ඥානපද 4කින් දේශනා කරලා පෙන්වන්න පුළුවන් කියලා. ඒ අනුව තමයි මුළු චූලහත්ති පදෝපම සූත්‍රයේම අග ඉඳන් මුලටම දේශනා කරලා තියෙන්නේ ඔන්න ඔය සංපද 4. සංදේශේති සංදේශනා කරලා පෙන්වුවා, සම්මාදපේති සංවලින් මිදෙන හැටි, සංවර වෙන හැටි, සංසුම් වෙන හැටි, සම්මා වෙන හැටි පෙන්වුවා. සම්මුජ්ජේතේති ඒ කියන්නේ අර උපත මුලින් උපුටා උච්ඡේදනය කර ගලවා දමන්න මාර්ගය පෙන්වුවා. සම්පහන්සේති අර නිවනට පත්වන්න මේ සම්ප්‍රහාණය කළා සංරහිත තත්වයට වලින් තොර චිත්තසංතානයක් ඇති කර ගැනීම තමයි සම්පහන්සේති කියන්නේ. එතකොට මේ ඥානපද 4 තමයි චූලහත්ති පදෝපම සූත්‍රයේ විග්‍රහ කරලා තියෙන්නේ. නමුත් අද තියෙන මේ ත්‍රිපිටකයේ මාගදී භාෂාවෙන්, පාලි භාෂාවෙන් නම් ඔය කතාව, ඔය සංවිග්‍රහය, සංදේශනාව ඊටාම පිළිසිදුව තියෙනවා. නමුත් සිංහල භාෂාවට මේක හරවනකොට, මේක පරිවර්තනය කරනකොට පෘථග්ජන පුද්ගලයෝ මේවා පරිවර්තනය කරන නිසා සංදේශනාව, සංවිග්‍රහය සම්පූර්ණයෙන්ම වගේ වැහිලා ගිහිල්ලා වෙනත් කාටවත් තේරුම් ගන්න බැරි විදිහේ කතාවක් ඒකේ ගොතලා තියෙනවා. ඉතින් මේක නිසා එකක් දෙකක් නෙමේ මේ බුද්ධ ධර්මයේ බොහෝ ධර්ම, උතුම් ධර්ම, නිවනට උපකාර වන බොහෝම සරල ධර්ම අද ඊටාම සංකීර්ණ බවට පත් වෙලා තියෙන්නේ මේ සිංහල පරිවර්තනය නිසා. සිංහල පරිවර්තනයේ වැරදියට කිරීම අපිට දැන් ඒවට කිසිම කෙනෙකුට ඇඟිල්ල දික් කළා මේ වරදක් කළයි කියලා කියන්න ඕනේ නෑ, කියලා වැඩක් නෑ. දැන් ඒවා සිදු වෙලා ඉවරයි. නමුත් අපි අද නිවන් දකින්න අවශ්‍ය නම් මේ ධර්මයේ බොහොම සුළු කොටසක්වත් දැනගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ පටිච්ච සමුප්පන්න කියන වචන 4 තේරුම් ගන්න ඕනේ. එතකොට නිවන තමන්ට නිවන් නිදහස් වෙන්න, අර දුකින් මිදෙන්න, නිදහස් වෙන්න, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න, අට්ඨාංගික මාර්ගය සම්පූර්ණ කරගන්න, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ කරගන්න, සතර සතිපට්ඨානය සම්පූර්ණ කරගන්න පුළුවන් වෙනවා. මේ දැකගත්තොත් පටිච්ච සමුප්පන්න කියන ධර්මයේ තේරුම් ගත්තොත්. ඒ නිසා මේ පටිච්ච සමුප්පාද ධර්මයේ විවෘත වීම තමයි, එමු නැත්නම් පටිච්ච සමුප්පාද ධර්මයේ දේශනා කරන්න හැකියාවක් ලැබීම තමයි මේ නිවන් මාර්ගයේ විවෘත වෙනවා කියන්නේ. එහෙම නැත්නම් අපි සංසාරේ දුක් විඳමින් දෙව්ලෝකවල, මිනිස් ලෝකවල දෙව් මිනිස් සැප කෙලවර නිවන් දකින්න බලාපොරොත්තුෙන් ප්‍රාර්ථනා කරමින් සංසාරේ අතරමං වෙන්නයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා මේ මිනිස් ආත්මයක් ලැබූ මේ උතුම් අවස්ථාවේ යම් කිසි කෙනෙකුට අවංකවම නිවන් අවබෝධ කරගන්න අවශ්‍ය නම්, නිවන් අවබෝධ කරගන්න උත්සාහ දරනවා නම් මේ පටිච්ච සමුප්පාද ධර්මයේ ටිකක් හෝ දැනගෙන
මේ සංදේශනාවක් අහලා ඒ පටිච්ච නොවි ඉන්න පුළුවන් නම් ඒකයි නිවන. ඒ නිසා මේ මොහොතින් මොහොතම නිවන් දකින්න පුළුවන්, නිවන අත්විඳ ගන්න පුළුවන්, නිවන අත්දැක ගන්න පුළුවන්කම තියෙනවා.